ඔයාගේ නයිමිරිස් ගස් වලට සුදු මැස්සා පැලමැක්කා වගේ කෘමීන් නිසා ගස් අවුත්තු වෙලාද? අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒකට හොඳම විසඳුමක් වෙන ඇක්ටාරා තයිමොතොක්සාම් කියන කෘමිනාශකය ගැන. වෙනද වගේම අපි මුලින්ම බලමු කොහොමද මේක වගාවට ස්ප්‍රේ කරන්න හදාගන්නේ කියලා. මේ කෘමිනාශකය වෙන ඒවා වගේ කුඩක් නෙමෙයි තියෙන්නේ. ඇට වගේ තමයි තියෙන්නේ. මේ කෘමිනාශකයේ දාන ප්‍රමාණය කිව්වොත් වතුර ලීටරයකට තේ හැන්දක ප්‍රමාණයක් තමයි දාගන්නේ. මම වෙනද වගේම වතුර ලීටර් 2කට තේ හැඳි දෙකක් දාගන්නවා. ස්ප්‍රේ බොටල් වලින් ස්ප්‍රේ කරන අය විතරයි මේ ප්‍රමාණය දාගන්නේ. ලීටර් 16 ටැංකියෙන් ස්ප්‍රේ කරන අය පැකට් එකේ තියෙන විදියට භාවිතා කරන්න. මේ පේන්න තියෙන්නේ මගේ වගාවට ආපු කෘමි හානියක්. එතකොට මම මේකට ඇබමැක්ටින් එක ස්ප්‍රේ කරා. දැන් අලුතින් එන දළු හොඳට හැදෙනවා. එතකොට මේ ලෙඩේට ඇක්ටාරා එකේ හරියන්නේ නැහැ. ඒක එක කෘමි හානි වලට ගැලපෙන කෘමිනාශක අපි බලලා ගහ ගන්න ඕන. එතකොට මේ ගහේ කෘමි හානි දෙකක් තියෙනවා. මයිටා හානියකුත් තියෙනවා. සුදු මැස්සගෙන් හරි පැලමැක්කෙන් හරි හානියකුත් තියෙනවා. කොළ හීනි වෙලා විකෘති වෙලා තියෙන්නේ මයිටා හානියට. කොළ බෝට්ටු වෙලා තියෙන්නේ සුදු මැස්සගේ හානියට. මයිටා හානියට සතියකට කලින් මම සන්මයිට් එකක් ස්ප්‍රේ කරා. මම අද ඇක්ටාර් එක ස්ප්‍රේ කරන්නේ සුදු මැස්සගේ හානියට. මේ විදියට පත්‍ර උඩට වගේම යටිපැත්තටත් හොඳට වදින විදියට තමයි ස්ප්‍රේ කරන්න ඕන. මේ කෘමිනාශකය ගැන කිව්වොත් ඇක්ටාරා කියන්නේ ගහට ඇතුල් වෙලා ගහේ රසය උරාබන කෘමීන් විනාශ කරන කෘමිනාශකය. මේකෙන් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් කෘමීන් තමයි සුදු මැස්සා, පැලමැක්කා, කුඩා ත්‍රිප්ස්ලා. ඒ වගේම මගේ අත්දැකීම අනුව සුදු මැස්සට තමයි මේක ගොඩක්ම හොඳ. මේ කෘමිනාශකය ස්ප්‍රේ කරන වෙලාව ගැන කිව්වොත් උදේ හෝ හවස ස්ප්‍රේ කරන්න. තද අවුව තියෙන වෙලාවට කෘමිනාශක ස්ප්‍රේ කරන්න එපා. ඒ වගේම එකම කෘමිනාශකය දිගටම ස්ප්‍රේ කරන්න එපා. වැඩිපුර ප්‍රමාණ දාන්නත් එපා. එතකොට ගස් පිච්චිලා යන්න වගේ ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කෘමිනාශකය ස්ප්‍රේ කරද්දී අනිවාර්යෙන් ඔයාලා ග්ලව්ස් හරි ගොගල්ස් හරි අනිවාර්යෙන් දාගන්න. එහෙනම් ඔයාලට වීඩියෝ එක බලලා අයිඩියා එකක් එන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ ප්‍රැක්ටිකල් ෆාමින් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක හොඳ නම් like කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ඔයාලට ජය වේවා.